බ්ලොග් එක කරන්නේ ක්ලාස් ඇවිල්ලා ආවට පස්සේ. අද 12 වෙනා ක්ලාස් තිබ්බා. ගෙදර ඉතින් එකමාරයි වුණා. මොකද මම අද බඩු ටිකක් බලන් ගියා. මම හැබැයි බඩු බලලා බඩු දෙකයි අරගෙන ආවේ. මේ බෑග්ස්. මංගෙන් ගත්තේ සර්ලා මොනවා හරි අවශ්‍ය දෙයක් කියද්දි ඒක නෝට් ඩවුන් කරගන්න. එතකොට අපිට ගෙදර ආවහම මේ ඒ නෝට් එකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි අපිට මොකද්ද කියලා තේරෙනවා. මේක හරිම වටිනවා. කොළ ගොඩක් තිබ්බා. උනේ 190ක් විතරයි. අපේ ගහේ ජම්බු ගොඩක් තිබ්බා. මම ඉතින් අද නිකමට එකක් කාලා බලුවා. මම නැත්නම් ජම්බු කන්න ආසෙ නැහැ. මම ගත්තා ස්ටිකි නෝට්ස්. ඒකේ පාට ගොඩක් තිබ්බා. වෙනද මම ගන්න තනි පාට ඒවා. මං ඉතින් නිකමට වගේ පාට ගොඩක් තියෙන එකක් ගත්තා. මම දැන් මගේ බෑග් එක අස් කරනවා. ඒකෙන් ඉක්මනට අස් කරන්න ඕනේ මම ස්පීඩ් දැම්මා. මම දැන් එකපාරක් මේක කියවලා ෂෝට් නෝට් ගන්න පටන් ගන්නවා. මොකද අර මේ අපි දැන් ෂෝට් නෝට් ටිකක් ගහගත්තොත් එහෙම අපිට පුළුවන් මේ ඒ ෂෝට් නෝට් එකේ ඒ කියන්නේ ලොකු ෂෝට් නෝට් සමහරකට තියෙන ලොකු ෂෝට් නෝට් ගන්නවනේ. මම ගහන්නේ ඕනම කොටස විතරක් අර මට අමතක වෙයි වගේ ප්‍රශ්නයකට ඒ වගේ හිතන කොටසක් විතරක් ෂෝට් නෝට් එක ගන්න එක. එතකොට අපිට හැම වෙලාවෙම පොත කියවන්න ඕනේ. එකපාරක් පොත කියවුවාම ඇති අරක බැලුවාම අපිට ඉක්මනට මතක් වෙනවා. මම ඒක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලා පාවිච්චි කරන ස්ටඩි ටිප්ස් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඔයාලා හිතනවා ඇති මම මේ ලොකු පොලේක ෂෝට් නෝට් ගහන්නේ කියලා. ඇත්තම කිව්වොත් මම ඔය පළවෙනි පාරේ නිකම්ම ෂෝට් නෝට් එක ගහනවා. ඊට පස්සේ කරන්නේ A4 කොලයක් අරගෙන ඒක දෙකට නමලා ඊට පස්සේ ෂෝට් නෝට් එක ගහගෙන යනවා. මොකද නැත්තම් මම අර පළවෙනි පාරේ ගහලා දෙවෙනි පාරටත් ගහද්දි මට ඉක්මනට ඒක මතක හිටිනවා. දැන් මම කරන්න යන්නේ රෑ වෙලා පාඩම් කරලා දැන් උඩ කාමරේ පාඩම් කරන බන්න සාරිට ගියා. මොකද දැන් 10 විතර වෙද්දි කවුරුත් අපේ සාරේ නැහැ. මම බයොලොජි ටිකක් තමයි පාඩම් කරන්නේ. ඇද මේ පාඩම් කරනවා කියන්නේ ගෙදර ටිකක් කරනවා. මොකද අපිට පළවෙනි පාඩම දෙවෙනි පාඩම පළවෙනි පාඩම දෙවෙනි පාඩම අන්තිම හරිය වගේ යන්නේ. එතකොට ගොඩාක් පාඩම් ගන්න නැහැ. ඒ හින්දා මම සෑදිය ටියුට් එකක් සම්පූර්ණ කරලා මට තව එකක් කියන්න අමතකුණානේ. ඔය කට්ටිය මගේ බ්ලොග්ස් දිගට බලනවා නම් මගේ බ්ලොග්ස් වලට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මම මගේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඔය කට්ටිය මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් study tips නැත්නම් පොඩි බ්ලොග්ස් බලන්න.